අපි මේ කලින් වීඩියෝ එකේදී ඝර්ෂණ බලය ගැන පූර්ණ සඳහන් කිරීමක් කරා අවබෝධය ලබාගත්ත මම එදා කිව්වා අපි මේ පොඩි ගණනය කිරීමක් කරනවා කියලා. ඒ ගණනය කිරීම පොඩ්ඩක් බලන්න තමයි මේකේ ඇත්තට මට උවමනා කරන්නේ ඔයාලට මේ ටිකක් ලොකු මට්ටමේ ගණනය කිරීමක් කරන්න නෙමෙයි. මම එතනට යනවා. මම ඔයගලන්ට කිව්වා මට මේ බොහොම සියුම් කාරණා කීපයක් අවශ්‍යයි කියනවා. මම මේක පුන ළමයින්ට කියනවා. මගේ ක්ලාස් වලත් කියනවා. මේ ඔන්ලයින් ක්ලාසස් වලත් කියනවා. රිවිෂන් හැම දෙයකදම කියනවා. අලුතෙන් මට හම්බෙන හැම ළමෙක්ට මේක කියද්දි ඒගොල්ලන්ට අලුත් දෙයක්. මම ඒක පුන කියන තාම මේක දන්නේ නැති ළමයි ඉන්නවා. හරි. ඒ නිසා මම අද පොඩි ගණනකින් කියලා දෙනවා. මම ඔයගලන්ට ගෙදරට ගන්නකුත් එක්කලා හොඳ දැනකට ඇවිල්ලා මේක නවත්තන්න. අපි ඉක්මනට යමු ගන්න. මෙන්න ගන්න. ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධේ තියෙන්නේ රළු පෘෂ්ඨයක් මත. හරි. මේක 5 kg. මෙතන තියෙනවා නිව්ටන් 100ක බලයක්. හරි. එතකොට මේ වීඩියෝ එක මගේ ළමයි බලනවනේ මේකේ තියරි කාරණේ අහගන්න. ඕගලන්ට දුන්නා වගේම සමාන මුල් අවධි ගණක් තමයි දෙන්නේ. ඒ නිසා මේ හොඳට බලා ගන්න. ඕගලන්ට තව තවත් මතකය වැඩි කරගන්න පුළුවන්. හරිද? සමහරු මේක බලුවාම ආයෙ ගානමයිනි කියලා කියනවා. නෑ ඒ ගානම නෙමෙයි මේ දත්ත වෙනස්. එදාම මතකෙන් දුන්න එකයි මේකයි වෙනස්. බලන්න. පොඩක් එකපාරක් දෙපාරක් බැලුවා කියලා වැඩි වෙන්නේ නෑ. මතක ශක්තිය වැඩි වෙන එක විතරයි වෙන්නේ. හරි? මේකේ වට ඝර්ෂණය දීලා තියෙනවා. 0.1 මියු කියලා. හරි? මේකේ වාගෙන් අහනවා ත්වරණය මොකක්ද කියලා. මේක බොහොම ප්‍රාථමික මට්ටමේ ගණනය කිරීමක්. පළවෙනි කාරණේ මම හිමින් එන්න. ඔයාලට මේක කියනවා බල ලකුණු කරන්න කියලා. බල රූප සරහනක් අඳින්න කියලා. එහෙම නැත්නම් මේකේ තියෙන සියලුම බලයන් ලකුණු කරන්න කියලා. හරි? පළවෙනි දේ මියු තියනවා කියන්නේ ඝර්ෂණ බලයක් තියනවා කියන එක පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ ඝර්ෂණය තියනවා කියලා තමයි මේ පෘෂ්ඨය පෙන්වලා තියෙන්නේ. එහෙනම් මම මුලින්ම ඝර්ෂණ බලය ලකුණු කරන්න ඕනේ. හරි? ඒක මම f' කියලා ලකුණු කරනවා. ඊට අමතරව අපි f' හොයන්න නම් ඝර්ෂණ බලය හොයන්න නම් අපි දන්නවා සමීකරණය වෙන්නේ f සමානයි mu r. හරි? මේක දන්නේ නැත්නම් මම කියන්නම් ඔයගලන්ට අවශ්‍ය නම් සඳහන් කරගන්න ඝර්ෂණ බලය සමානයි ඝර්ෂණ සංගුණකයේ වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි? එතකොට මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරන්න ඕනේ. ඊට කලින් පුතේ මතක තියාගන්න ස්කන්ධයට මේ ස්කන්ධය පොළොවට ලම්බකව බරක් විදියට ක්‍රියා කරනවා. අපි ඒක නිව්ටන් 50යි කියලා දන්නවා. ඒක නම් ගොඩක් ළමයි දන්නවා. ඊට අමතරව මෙන්න මේ කාරණය වැදගත්. යම් පෘෂ්ඨයකට වස්තුවක් ගැටිලා තියෙනවා නම් ඒ පෘෂ්ඨයට ලම්බව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව හටගන්නේ. මම ආයෙ කියනවා යම් වස්තුවක් පෘෂ්ඨයකට ගැටිලා තියෙනවා නම් ඒ ගැටෙන පෘෂ්ඨයට ලම්බව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව හැදෙන්නේ. එතකොට මේ පෘෂ්ඨයට තමයි ගැටලා තියෙන්නේ. එහෙනම් ඒකට ලම්බව අභිලම්බ ප්‍රතික්‍රියාව R හැදෙනවා. හරි? ලම්බව හැදෙනවා. මෙන්න බල සියල්ලම හරි. එතකොට මේ ඝර්ෂණ සංගුණකයේ දුන්න නිසා තමයි ඝර්ෂණ බලයක් තියෙනවා කියලා දැනගත්තේ. ගානේ නොකිය හිටියනම් මම මේ කියේ. එතකොට ඝර්ෂණ බලය ලකුණු කරන්න නම් R ඕනේ. R ලකුණු කරගන්න නම් mg ඕනේ. එතකොට පුතේ මෙන්න මේ කාරණේ ගොඩක් කට්ටිය R එකපාර mg ට සමාන කරනවා. එහෙම නෙමෙයි කතාව. ඇත්තටම මේ වස්තුව සමතුලිත වෙන තියෙන උඩ විසික් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් පල්ලෙහා පොළව කඩාගෙන යන්නේ නැහැ කියන්නේ R අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ mg ට. මොකද උඩ විසික් වෙන බල උඩ විසික් වෙන්නේ නැත්නම් පල්ලෙහා හිල් කරගෙන යන්නේ නැත්නම් මේ උඩ බල පල්ලෙහාට බල වලට සමානයි. ඒ කියන්නේ සිරස් සමතුලිතේ පිහිටනවා. එහෙනම් R සමාන වෙන්න ඕනේ mg ට. mg කියන්නේ 50යි නිව්ටන්. හරි? එතකොට බලන්න අපිට නිකම්ම මෙතන mu වෙනවා. mu අපිට දීලා තියෙනවා R කියන්නේ 50යි. එතකොට අපිට මෙතන එනවා 5යි නිව්ටන් කියලා. හරි? ඝර්ෂණ බලය හොයාගත්තා. මේකයි දන්නවද ඝර්ෂණ බලය හොයන්නේ? මම ඒක පැහැදිලි කරන්න. මෙන්න මේ කියන කාරණා එකක්වත් නොවලු එක ගණක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ත්වරණය හොයන්න කියන්නේ බොහෝ විට 90-95%ක්ම ගණනය කිරීම වල ඔයාලට ඝර්ෂණ මේ ත්වරණය හොයන්න කියලා දිනනවා නම් ඝර්ෂණය සහිත පෘෂ්ඨවල. ඝර්ෂණය මුලින්ම හොයලා ඉන්න ඕනේ. ඒක නිකන් කටපාඩමේ මතක තියාගත්තත් කමන්නේ ඔක වැඩියක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බලන්න මම වෙනස්කම් කිහිපයක් කරනවා. ඔයාගේ දෙවෙනි පියවර විදිහට ඔයා f සමාන m දාන්න ඕනේ. මොකද ත්වරණය හොයන්න a තියෙන නම් f සමාන m දාන්න ඉතින්. ඔන්න බලන්න මම දාන විදිය. මම කියනවා මේ පැත්ත දාන ft සමානයි ma. ඕගොල්ලෝ මේ දැකලා නැති අලුත් දේවල් කිහිපයක් මෙතන ඇති. මම කියන්නේ මේක අනිවාර්යයෙන්ම ලකුණු කරන්න. හරි? ඊට අමතරව මෙන්න මේ කැලක් දාගන්න දැනට ඕගලන්ට තේරෙන්නේ නැති වෙයි. මම ඉස්සරහට ගණන් කීපයක් වලට යනකොට මේක වැදගත් වෙයි. ඒ නිසා මම මේ කියන කිසිදු දෙයක් අඩු නොකර දාන්න. එදාට ඕගලන්ට තේරෙයි ඕගලන්ට බලය වැරුනේ බලය බැරි නිසා නෙමේ. මෙන්න මේ ප්‍රශ්න ටික නිසා කියන්නේ. ඔන්න ඕගලන්ට ඉන්න ප්‍රශ්නයක් මම දැම්ම කියනවා. මේ ගානේ මේ වෙලාවේ ඔයා හිතනවා R සමාන m දැම්මම ඔය එකපාර f සමාන m දානවා. ඒතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා f එක ගන්නේ මොකක්ද? ඔයා මේක ගන්නවා මේක කරන් තිබුණ නැත්තම්. ඊට පස්සේ m ට ස්කන්ධය දාලා නිකන් තරනේ හොයනවා වැරදි. ඒතකොට
ඒගොල්ලෝ ඝර්ෂණ සංගුණක යූස් කරලා නැහැ. ඝර්ෂණ සංගුණක යූස් කරලා ඝර්ෂණ බලය හොයාගත්තොත් ඔයා කල්පනා කරනවා එතකොට F ට දාන්නේ ඝර්ෂණ බලයද මේකද? ආයෙ ප්‍රශ්නයක් එනවා. ඔය කිසිදු දෙයක් පැටලෙන්නේ නැහැ මේ නිවැරදි තියරි එකේ කියෝ. හරි. මේ ඔයා මුලින්ම ඝර්ෂණ බලය හොයාගන්න. ඝර්ෂණ සංගුණකයක් තියෙනවා. එච්චරයි. ඊට පස්සේ බල ටික ලකුණු කරා මේක දැම්මා. දෙවෙනි එක මෙන්න මෙහෙම දැම්මා. මම මේ පැහැදිලි කිරීම කරන්න. මම මේ කියන්නේ මම මේ F සමාන ma කියන සමීකරණය මේ පද්ධතියම දානවා. ඒතර ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඒ පද්ධතියම නොවන මොන හරි තියෙනවද කොහොමද ඒක වෙන්නේ කියලා. මම ඒක තමයි දැනට ඉන්න මම ඔයගොල්ලන්ට ඉස්සර ගණනය කිරීම වලදී තේරුම් කරන්න. ඒ නිසා පුරුද්දක් විදිහට දැන් ඔයගොල්ලෝ ලියන්න ඩෙවලොප් කරන්න. හරි. ඒතර මම මේ පද්ධතියම දානවා. එතකොට ft කියන්නේ f total මොකද්ද? පද්ධතියටම බලපාන f total f ඔක්කොම ලියන්න කියනවා මේ පැත්තට තියෙන. මොකද්ද මේ කියන්නේ? මම කියනවා බලය මේ පැත්තට ධන කියලා මම හිතනවා කියලා. හරි? ඇයි දන්නවද එහෙම කියන්නේ? එතකොට බලය දෛශිකයක් නෑ ඒක ඍණ සංරචක තියෙනවා. එහෙනම් මම ධන මේ පැත්තට හිතුවොත් තමයි මේ පැත්ත ඍණ වෙන්නේ. අපි ඔක කටපාඩමෙන් සමහරු දාන. ඇයි කියලා දන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ මේක නිසා. අපි සලකනවා දිශාවක් ධන කියලා. ඒතර ඔයාලට ඍණ දිශා තියෙනවා. ඊට අමතරව මේක ඉතාල වැදගත් දෙයක් කියනවා. අපි කිව්වා දෛශිකයක් සලකනකොට. හරි? ඒක මතක නැත්නම් දැන් කියන එක හරි මතක තියාගන්න. යම් දිශාවකට දෛශිකයක් සලකනවා නම් ඕනෑම දෛශිකයකට පොදුයි ඊට ලම්බක දෛශික නොසලකා හරිනවා. එතකොට මේ පැත්තට සලකනවා නම් මේ පැත්තේ ඍණ වෙලා තියෙනවා මේක ධන නිසා. හැබැයි මේ ඉහළට පළ සහ පහළට බල තියෙන ඒවා ඒ කියන්නේ මෙන්න මේවා සලකන්නේ නැහැ. ඒවා සලකන්නේ මේකට විතරයි. එතකොට මේවා සලකන්නේ නැහැ. එතකොට සමහරව ඔහේ හදනවා මේ ගාන මේ f සමාන m දාන මේ වෙන්නේ නැත්තේ කියලා දන්නේ නැහැ. මේ තියරි. මම ඒක කියන්නේ මේවා හරි පර්ෆෙක්ට් ඉගෙන ගන්න. එතකොට මේ සරල මට්ටමේ ගාන අද සරල වුණාට ඉතාලම අමාරු මට්ටමේ ගානක් වුණත් හරිම ලේසියෙන් හදන්න පුළුවන් මේ තියරි වලින් එක්ක. ඔයගොල්ලෝ මේකත් එක්කලා ඔයගොල්ලන්ට බැරි වෙච්ච ගානක් try කරලා බලන්න. මේ තියරිම යූස් කරලා. හැබැයි එකපාරක් try කරලා ඉන්න. ඊට පස්සේ ගානට යන්න. නැත්නම් ඔයාලට මේව හුරු නැති. හරි? එහෙනම් මම පද්ධතියම දාන්නේ කොහොමද? දිශාව දාන කියලා කිව්වා. f total දානවා. කොහොමද f දැන් මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා. හරි? මේක මේක. හැබැයි අපි දැම්ම කියලා තියෙන්නේ සලකන මේ පැත්තට නම් ලම්බකය වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක එන්නේ නැහැ. ඒතර මේ දෙක විතරයි තියෙන්නේ. දැන් වැඩේ තේරෙනවා. ඇයි? මෙතන අපි හොයාගත්ත 5යි කියලා මේ. එහෙනම් මේක 100යි. මේක මුලින් දානවා. ඇයි? හිතපු දිශාවට ඊතලේ තියෙන්නේ. එහෙනම් මේ පැත්ත දාන්න. එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? ඍණ 5යි. හරි ලස්සනට ගානේ ඕගොල්ලන්ට තේරෙනවා. මෙතන 5යි තරණය තමයි ඕනේ. එහෙනම් 95 බෙදීම 95 සමානයි 5යි කියලා එනවා. එහෙනම් තරණය සමානයි 95 බෙදීම 5 කියලා එනවා. හරි? එතකොට මේ ගාන මෙතන ඔයගොල්ලන්ට සුළු කිරීම සරලව කරගන්න පුළුවන්. 1යි ඊට පස්සේ මෙතන එනවා 45ක් 19ක් ms ඍණ 2 කියලා. හරි මට මේ සුළු කිරීම අවශ්‍ය නැහැ. මට මේ කාරණා ටික තමයි ඕනේ. හරි? ආයි පාරක් වීඩියෝ එක පිටිපස්සට දාලා හරි බලන්න. මේ කියපු කාරණා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ බල ලකුණු කරන්න ඕනේ. ආ ලම්බ ගුණයයි කියලා තියෙන්න ඕනේ. ඝර්ෂණ බලය ලකුණු වෙන්න ඕනේ. ඊතල ස්කන්ධයෙන් ඉවතර ලකුණු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ සරලව හේ f සමාන මේ දාපු ගාන මේ බලන්න ක්‍රමවත් තුන විදිහ. පස්සේ ඝර්ෂණ බලය මුලින්ම හොයලා හිටියා. f සමාන m දානකොට අනිවාර්යෙන් f total දාන්න හේතුව පද්ධතියේ තියෙන සියලුම බලයන් ගන්නවා මේ දිශාව ධන කියලා. එතකොට ඍණ දිශාවක් එනවා කියන එක නිරූපණය කරනවා මෙතනින්. ඊට අමතරව ලම්බකයව නොසලකා කරනවා කියලා මෙතනින් සඳහන් වෙනවා. හරිද? හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ ගැටලුව හොඳ මට්ටමින් තේරිලා ඇති කියලා. මම ඔයගලන්ට ගානක් දෙනවා. ඒ ගාන ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. try කරන්න. ඔයගලන්ට උත්තරයක් ආවොත් සහ ගැටලුවක් ආවොත් උත්තරය හදනකොට හරි කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මාව contact කරගන්න මම නම්බර් දාලා තියෙනවා. ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න පුළුවන්. හරි මෙන්න ගන්න. හොඳ කල්පනාවෙන් හදන්න. එකපාර නිකන් ඇඟේ පැත්තේ හයියට ගානක් හදන්න එපා. මේක try එකක් දෙන්න. මේක ඔයගලන්ට ගොඩ දාගන්න පුළුවන් වුණා කියන්නේ වැඩි ඔයගලන්ට තේරිලා. හරි මෙන්න ඝර්ෂණයේ සහිත පෘෂ්ඨයක්. මෙතන තියෙනවා 0.2යි මියු. හරි මෙතන 8යි කිලෝග්‍රෑම් කියලා තියෙනවා. මෙතන බලය තියෙනවා 50යි නිව්ටන්. මෙතන තව බලයක් තියෙනවා නිව්ටන් 30ක්. මෙතන අංශක 30ක අනතියක් තියෙනවා. මට මේ පද්ධතියේ ත්වරණය තමයි යොත්. හරි මෙන්න මේ ගාන පුළුවන් නම් විසඳන්න. හරි මේ ගාන විසඳලා මේ උත්තරයක් දාන්න. ගැටලු තියෙනවා නම් ඕන එකක් අහන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ හම්බෙන්න ඉක්මනට බලාපොරොත්තු වෙනවා. මේ ගානත් එක්කලා තව හොඳ මට්ටමේ ගානක් කරන් තියෙනවා. ඊට පස්සේ අපිට සමතුලිතතාවය ගන්න තියෙනවා. ඊට පස්සේ මම වෙන් වශයෙන් කප්පි ගානක් අනත්තල ගානක් ඒව එකතු වෙච්ච ගානක් වෙන් වශයෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි අද නවතිනවා. මේ ඊළඟ දවසේ හම්බ වෙමු. මේවා කරන්න try කරන්න. නැත්නම් හරි අමාරුයි වැඩි අන්තිමට කරගන්න. හරි බොහොම ස්තුතියි.